ඔන්න අදත් තව මම ඔයාලා වෙනුවෙන් මම භාවිතා කරන දේවල් ඔයාලට ඉදිරිපත් කරන්න අපි දන්න දේවල් බෙදා හදාගෙන ජීවිතේ ලස්සනට සතුටින් ඒ වගේම තමයි අපි ජීවිතේ සුවඳවත් කොහොමද ගෙනියන්නේ කියලා ඔයාලට මම කියා දෙන්න තමයි අද ආවේ විශේෂයෙන් කාන්තාවන්ටම පොදු වුණු දෙයක් ගැන තමයි අද කතා කරන්නේ. ඒ කියන්නේ කාන්තාව ගොඩක් වෙහෙසෙනවා කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ යෝනිය ලිංගේන්ද්‍රිය සුවඳට ලස්සනට සුන්දරව තියාගන්න. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ කොහොමද අපි මේක සුවඳට සුන්දරව තියාගන්නේ කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන දේවල් ඔයාලට කියලා දෙන්නම්. මොකද අපේ කාන්තාවන්ට ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ යෝනිය පැත්ත කසනවා නිතර කසනවා. සමහර අය ඉන්නවා කසලා තුවාල වෙලා වෛද්‍ය ප්‍රතිකාර ගන්න තත්ත්වයටපත් වෙලා. ඉතින් අපි සාමාන්‍යයෙන් අපි ජීවිතේ අපේ සාමාන්‍ය දැනීම අනුව පාවිච්චි කරන දේවල් කරලා බලමු අපි මේ දේවල් වළක්වා ගන්න කොහොමද කියලා. විශේෂයෙන් මම කියන්න ඕනේ ඔයාලට අපේ යට ඇඳුම් ගැන. සාමාන්‍යයෙන් අපේ නිකර් එක අපි පාවිච්චි කරද්දී සාමාන්‍යයෙන් පැය 5න් 5ට විතර අපි මාරු කරන්න ඕනේ. මොකද අපේ සාමාන්‍ය යෝනි මාර්ගය කියන්නේ විශේෂයෙන් බැක්ටීරියා දිලීර අධික ප්‍රදේශයක්. ඒතකොට තෙතමනේ රඳා තියෙන ප්‍රදේශයක්. ඒ නිසා අපි මේ යට ඇඳුම අපි පැය 5න් 5ට මාරු කරන ගොඩාක් වටිනවා. ඒක අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තමයි. ඒ වගේම තමයි අපි මේ ලිංග ප්‍රදේශය අපි සෝදන්න ගොඩක් අය නිතර සබන් දානවා. මට මේ ළඟදිත් මගේ යාළුවෙක් කිව්වා අනේ මම මුත්‍රා කරන්න යන හැම වාරකින් සබන් දාලා සෝදනවා. මං ඒකම තමයි මේ කැසීමට ඔයාගේ හේතුව කියලා. එයා මගේ යාළුවා බේත් ගන්නවා. පස්සේ මං කෝ නිතර සබන් දාලා සෝදන එක නවත්ත ගන්න. උදේට සහ රාත්‍රියට සබන් දාලා සෝදපම හොඳටම ඇති. සාමාන්‍යයෙන් දවල්ට අනිත් හැම මොහොතක්ම හොඳ ඇල්ලතුරෙන් අපේ යෝනි ප්‍රදේශය සෝදන්න ඕනේ. ඒ වගේම තමයි සමහර කාන්තාව කරන දෙයක් තමයි පර්ෆියුම් වර්ග, ඒ වගේම බොඩි ලෝෂන් වර්ග, විවිධ සබන් වර්ග ඒ වගේ දේවල් පාවිච්චි කරනවා ඒ ප්‍රදේශයේ සුවඳව තබා ගන්න. හැබැයි මේ දේවල් ඇත්තටම හොඳ නෑ. මොකද සබන් උනත් අපි දවසට දෙපාරක් පාවිච්චි කරන සබන් කැටේ උනත් සාමාන්‍ය බේබි සබන් වගේ දේවල් පාවිච්චි කරාම ඇති. මොකද සබන් කියන්නේ කෝස්ටික් සෝඩා, ඒ වගේම ඒවට විශේෂ කෘත්‍රිම දේවල් යොදනවා. වර්ණකාරක යොදනවා, සුවඳකාරක යොදන මේ දේවල් අපේ යෝනිය ප්‍රදේශයට ඇත්තටම ගොඩක් අහිතකරයි. ඒ නිසා ඒ වගේ පර්ෆියුම් වර්ග, බොඩි ලෝෂන් වර්ග පාවිච්චි කරන්න හොඳ නෑ. ඒ වගේ තමයි අපි සාමාන්‍යයෙන් සනීපාරක්ෂක තුවා, ඒ වගේම තමයි සුදු පාට අපි යට ඇඳුම් අඳිද්දී පාවිච්චි කරන්න ඕනේ අපේ 100% කොටන් ඇඳුම්. ඒ කියන්නේ සුදු පාට නිකර් එකක්.